ට්‍රේන් එකේ පොඩි ගමනක් යන්න. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා ටිකට් එහෙම අරගෙන යමු ට්‍රේන් එක තියෙන තැනට. මෙන්න මේ බෝඩ් එකේ දාන තියෙන වෙලාවල් වලට තමයි ට්‍රේන් එක අනුරාධපුරේ ඉඳලා මිහින්තලයට යන්නේ සහ මිහින්තලේ ඉඳලා අනුරාධපුරයට එන්නේ. ඔන්න ඉතින් අපි ටිකට් එහෙම අරගෙන දැන් ට්‍රේන් එක එනකන් තමයි බලාගෙන ඉන්නේ. ට්‍රේන් එක ඔන්න ආවා. අපි දැන් ඔන්න ට්‍රේන් එකේ වාඩි වෙලා ඉඳලා අපි එහෙනම් බලමු ට්‍රේන් ජර්නි එක කොයි වගේද කියලා. මේක අපේ පළවෙනි අත්දැකීම. අපි එහෙනම් ගිහිල්ලා බලමු මොන වගේද කියලා. දැන් ගමන ආරම්භ කළා දින අපි බලමු අපිට පැය කීයක් යනවද අනුරාධපුරයට යන්න කියලා. මේක ඉතින් අපිට හරිම වෙනස් අත්දැකීමක් වුණා. අපි හිතුවට වඩා හරිම ලස්සනයි මේ ට්‍රේන් එක යන පාර එහෙම. ඔයාලත් බලන්නකෝ එහෙනම් ඉතින්. අනුරාධපුරේ ස්ටේෂන් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් බැලලා බලමු ඊළඟට අපි මොනවද කරන්න කියලා. පෙරින් මේ රුවන්වැලි සෑයට යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි ටිකක් දුරේදී අපිට හම්බුණා දන්සලක්. ඊට පස්සේ ඉතින් අපි බෙලිමල් දන්සලෙන් බෙලිමල් බීලා ආයෙමත් ටිකක් දුර යද්දී අපිට හම්බුණා බත් දන්සලක්. ඒකත් නෙළුම් කොලේ දන්සලක් බත් දෙන්නේ. අපි ඉතින් හරි ආසාවෙන් ඒකට ගිහිල්ලා කෑවා. හරිම රසයි අත්තට මේ කෑම. ඊට පස්සේ ඉතින් අපි ආයේ මේ කෑම එකත් කාලය වලලා ටිකක් දුර යද්දී අපිට හම්බුණා අඹ දන්සලක්. ඒක ටිකක් විශේෂයි. මොකද අඹ ගෙඩියක් දෙනවා ලුණු මිරිස් එහෙම දාලා. හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසයි. මේක මං පළවෙනි පාරට තමයි මෙහෙම අඹ හම්බුනේ අපිට. අපි ඉතින් ඒකත් කාලේ වල වෙලා ඊට පස්සේ ඉතින් අපි මහා සෑයට ගිහින් වැඳලා දැන් මේ ආයිමත් එතනම තියෙන වැව ළඟට යන ගමන් තමයි ඉන්නේ. අපිට හිතුණ පොඩ්ඩක් වැව පැත්තට ගිහින් එන්න ඕනේ කියලා. අපි එහෙනම් මේ පැත්තට ගිහිල්ලා බලමු මොකද කරන්න කියලා. ඔයාලට පේනවා ඉතින් මේ දවස්වලට මෙහි ගොඩාක් සෙනග ඉන්නවා. හැම පැත්තෙම වගේ ගොඩක් අය වන්දනාව එහෙම එනවනේ ඉතින්. ඒ නිසා ගොඩක් අය ඉන්නවා. ඒ වගේම ගොඩක් පරිසරෙම පොඩ්ඩක් අපවිත්‍ර වෙලා තියෙන එක එක කුණු එහෙම දාලා එහෙමනම් කරන එක හරිම වැරදි. මොකද ඉතින් එතකොට එන්න මේ තියෙන ලස්සන නැති වෙලා යනවනේ. ඊට පස්සේ අපි ඉතින් වැවට ගියා. වැවේ ගොඩක් අය ඉන්නව නානවා. ඒ නිසා ඉතින් අපි වැඩි වෙලා එතන හිටියේ නෑ. අපි ආයෙමත් ඇවිල්ලා වැවට යහා පැත්තේ බිම ටිකක් වාඩි වෙලා ඉඳගෙන කතා කර කර හිටියේ අපේ යාළුවොත් එක්ක. එත්මනේ ඉතින් ඔක පෙන්නුවේ. හායි. අපිට මේ කාලා වැඩිලා අපි දන්සලට වැඩි වෙලා ඉන්නේ. කොහෙද යන්න ඕන? බය යන්න ඕන. ගිරිනොත් එහෙම. ඊට ගන්න කයිටින් පස්සේ ඉතින් අපි ආයෙමත් ස්ටේෂන් එකට ඇවිල්ලා කෝච්චියේම මිහින්තලයට ආවා. ඊට පස්සේ අපි ආවා මිහින්තලේ ලස්සන බලන්න. අපි යද්දී ඉතින් බලන්නකෝ ලස්සනට මිහින්තලේ සරසලා එහෙම තියෙනවා. උඩ මීටත් වඩා ලස්සනයි. අපි උඩට ගිහිල්ලා බලමු එහෙනම් කොයි වගේද කියලා. ඉතින් අපිට ළඟ නිසා ආයෙ වෙන දවසක එන්න පුළුවන් නේ. තව කෙනෙක්ගේ chance එක නැති කරන්න ඕනේ නැති නිසා
අපි එතනින් ආයෙ වෙන දවසක යනවා කියලා හිතාගෙන අපි ආවා. ඊට පස්සේ ඉතින් අපි ගල උඩ තියෙන බුදු පිළිමේ ළඟට ගිහිල්ලා වැඳලා ටිකක් ඈත එළිය දිහා එහෙම ලස්සන දිහා එහෙම බලාගෙන ඉඳලා ආයෙමත් අපි චෛත්‍ය ළඟටත් ගිහිල්ලා පහළට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලට පේනවනේ හරියම ලස්සනයි. ඉතින් ඒ ලස්සන ඇස් දෙකෙන්ම දකින්න අපි ලොකු පිනක් කරලා තියෙනවා. මම නම් හිතන්නේ එහෙමයි. ඉතින් ඒ ලස්සන මං ඇස් දෙකෙන් දැකපු ලස්සන ඔයාලටත් පෙන්නන ගමන් මං අදට බ්ලොග් එක ඉවර කරනවා. ඔයාලා හැමෝම